අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. හවස අපි මාතර යන්න දාගෙන තියෙන නිසා අද දවසේ වැඩ ටික ඉක්මනට ඉවර කරන්න තමයි හදන්නේ. ගොඩක් අය අහලා තිබුණා අපේ ගෙදර පරිසරය දැකලා අපි ඉන්නේ නුවරදි කියලා. නැහැ මේ ගම්පහ. දවස පටන් ගන්න ඉතින් මීට වැඩිය හොඳ විදියක් නැති නිසා උදේ පාන්දර මේ වැඩ ටික කරලා ටක් ගාලා අපේ බ්‍රෙක්ෆාස්ට් ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. කියන්න බැරි වුණානේ. මේ ක්ලිප් එක ගත්තී ඊයේ. අවුරුදු 5ක් තිස්සේ අපි ළඟ හිටපු මෙන්න මෙයා අද යනවා අලුත් අයිතිකාරයෙක් ළඟට. පේනවනේ ඉතින්. ඇත්තට මෙයාව දුන්නට දුන්නේ නම් හිතකින් නෙවෙයි. මොනවා කරන්නද ඉතින්? ජීවිතේ අපි ආස හැමදේම අපි ළඟ හැමදාම තියෙන්න ඕනි කියලා දෙයක් නැහැනේ. ඊට පස්සේ ඉතින් හවස නංගිවත් ඔෆිස් එකෙන් අරගෙන අපි ආවා අපේ ගෙදර අම්මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. දැක්ක නංගිට කැවු ඉස්සේ. Happy birthday! Birthday! ජීවිතේ මොකද කියන්නකෝ ඉස්සර ටිකක් අපි ලොකු වෙනකොට අපිට අම්මා තාත්තලාගේ ඉන්න තියෙන කාලය ඇත්තටම හරිම අඩුයි. ගෙදර ඉන්නකන් අපිට ඒක ලොකු හැඟීමක් නෙවෙයි වුණාට ඒගොල්ලෝගෙන් ඈත්ලා ජීවත් වෙන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ ඒගොල්ලෝ ළඟ ඉන්න එක මොන සැනසීමක්ද කියලා. මොනා කරන්නද ඉතින් මොක තමයි ජීවිතේ. පුළුවන් හැම වෙලාවෙම ඒගොල්ලොත් එක්කම ඉන්න තමයි ඉතින් try කරන්නේ. බලමු ඉස්සරහට. මොන දේ වුණත් මම මේ වෙලාවේ මගේ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. ස්නෝයි දවස් දෙකක්ම ගෙදර ඉඳලා ඊට පස්සේ සඳෝදේ අපි ආවා කොළඹ. උදේ පාන්දරම මෙහෙම වෙනකොට ඒ දවස්වල ඉස්කෝලේ ගිය හැටි මතක් වෙනවා. මොකද ඒ දවස්වල උදේ පාන්දරම නැගිටලා ස්කූල් වෑන් එකේ අපි යන්නේ මේ වගේ ලස්සන පරිසරයක් පාස් කරගෙන තමයි ඉස්කෝලේට. ඔහොම තමයි මේ දවස්වල අපි අම්මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ගෙදර ගියේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගෙහෙල්ලට නම් බයි.